සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා CL YouTube channel එකට. ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද ඔයාලගේ ටෙක්ස්ට් එකක් කොහොමද Google AI එකට දාලා voice එකක් translate කරගන්න කියලා. Google එකේ AI Studio කියලා search කරන්න. ඊට පස්සේ මෙතන tab එකක් open වෙයි. ඒකේ ඕගොල්ලන් the patient teacher කියන මෙන්න මේක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට අලුත් tab එකක් open වෙයි. මේකේ ඔයාලට තියෙනවා මෙතන දකුණු අත පැත්තේ උඩින් කෙරෝලින් Gemini 3.0 කියලා මේක මම මෙන්න මේ යටට ගිහිල්ලා Gemini 2.5 flash review TTS කියන එක දාන ගන්නවා. right ඊළඟට මේ tab එක open වුණා. මෙතන ඔයාලට වෙන දකුණු අත පැත්තේ කෙරෝලින් තියෙනවා. මෙතන ස්පීකර් දෙන්නෙක් ඇඩ් කරලා තියෙනවා. මෙන්න මෙතන කොලම්ස් වගේක් තියෙනවා. මම දැන්ට මේවා ටික අයින් කරගන්නවා ඔයාලට කියන්න පාසුවට. තනි මම දැන්ට තනි ටෙස්ට් එකක් දීලා ඒක voice එකට translate කරන්න කොහොමද කියලා දෙන්නම්. ඉතින් මම ඒකට voice එකක් අපි ගමු. මම Gemini එකට ගිහිල්ලා පොඩි voice එකක් අපි ටෙක්ස්ට් එකක් දැන්ට ගමු. මෙන්න මේ වගේ සිංහල ටෙක්ස්ට් එකක් මම දැන්ට ගන්නම්. දාලා මම මෙන්න මෙතනට ඒක පේස්ට් කරනවා. පේස්ට් කළා මේ නම තියෙන කැලේ මම දැන්ට අයින් කරන්නම්. මේ වගේ සරල එකක් ගන්නම්. මොකද ඉක්මනට ඕලන්ට පෙන්නන්න ඕනේ නිසා. right ඊළඟට මගේ ස්පීකර් එක ගත්තා කොපි කරා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා ස්පීකර් settings කියලා. එතනට අපි ක්ලික් කළා. මෙතනින් අපි පාට ඕනට පේනවා ඇති voice items ගොඩක් තියෙනවා. මෙතන What නිකන් idea play do you want කරන්නම්. to bring to life? What idea do you want to bring to life? What sparks your interest? What sparks What's your a skill interest? you'd like to develop? මේ වගේ ඔයාට ඕනි ගොඩක් voice තියෙනවා. ඉතින් මම දැන්ට What's a මෙතන skill පොඩි you'd like to කාන්තාවකට develop? අඬක් දෙන්නම් මේකට. What sparks your What idea do you want to bring to life? මේ එකක් දුන්නා. ඊට පස්සේ ඔටෝමැටික් වෙච්ච එක සිස්ටම් එක මම දැන් ඒක අයින් කළා. මෙතන තියෙනවා දකුණු පැත්තේ පල්ලෙහෙන් run CTRL කියලා. ඊට පස්සේ මම ක්ලික් කරනවා. ඒතකොට මේක පොඩි වෙලාවක් ගන්නවා ලෝඩ් වෙන්න. ඔයාගේ ස්පීච් එක ගොඩක් ටෙක්ස්ට් එක ගොඩක් ලොකු වෙනවා. මේක පොඩි වෙලාවක් ගත කරනවා. ඉතින් ඔන්න බලනවා. ඉතින් මේ මගේ මෙන්න මේ විදිහට පහලින් ආව තප්පර 11ක පොඩි කැලලක් මම මේක ප්ලේ කරනවා වලට. පිටරට යාළුවෙක් මට එව්ව voice message එකක්. එයා කියන දේ මට තේරෙන්නේ නැහනේ. මාලා මොකද මේ ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කරන්නේ? මේ බලන්නකො සමන්. පිටරට යාළුවෙක් මට එව්ව voice message එකක්. එයා කියන දේ මට තේරෙන්නේ නැහෙනේ. බලන්න මේ වගේ කොහොම ලස්සනට වාට voice recording එක වෙනවා. ඉතින් ඒ වගේම මම තව දෙයක් කියන්නම්. ඒ තමයි කොහොමද තව ස්පීකර්. ඒ කියන්නේ මේකේ අලුත් ෆීචර්ස් එකක් තියෙනවා දෙන්නෙක්ට අදාරම් පුළුවන් විදිහට. ඒ කියන්නේ දෙන්නෙක් ස්පීච් කරනකොට කොහොමද කියලා මෙතනින් මේ add speech කියලා දෙන්න පුළුවන්. එතකොට මෙතනින් ස්පීකර් 1 2 කියලා දෙන්නෙක් ආවා. එතකොට මෙන්න මෙතන තියෙනවා ස්පීකර් 1 2 කියලා. What එතකොට idea මම do you wanna ස්පීකර් bring to 1 එකට දැන් තමයි එකක් දීලා දිරින්ද ස්පීකර් 2 එකටත් මම වෙනස් ස්පීච් එකක් දෙන්නම්. What sparks your interest? කාන්තාව සහ පිරිවෙනෙක් කියන කාට අපි දාගමු. මේ විදිහට දාලා මම මෙතනටත් පොඩි ටෙස්ට් එකක් දෙනවා. ඒ කියන්නේ මගේ මෙතන මේ සම්මානගේ කොටසක් මෙතනින් අපි දාගමු. මේ කෝපි පේස්ට් කරලා මෙතනට අපි පේස්ට් කරගන්නම්. ඊට පස්සේ ස්පීකර් 2 එකට අනිත් කොටස දැම්මා. ඉතින් මෙන්න මේ ආකාර කොටස් දෙකක් දැම්මා. ඉතින් මම රන් කරනවා. මලා මොකද මේ ෆෝන් එක දිහා අපි බලමු බලාගෙන කොහොමද කල්පනා ස්පීකර් එක ආවේ කරන්නේ? කියලා. මේ බලන්නකො සමන් පිටරට යාළුවෙක් මට එව්ව voice message එකක්. එයා කියන දේ බලන්න මට තේරෙන්නේ ඕලන්ට ඔය නැහැ. පේන ඇති තාම ලස්සනට මේ ස්පීකර් ආවා. දෙනති. ඉතින් මේකට තව වාට මෙතන ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ දෙවෙනි කොටස. ස්පීකර් 2 ඇඩ් කරලා මේක දෙවෙනි කොටස. ඒ කියන්නේ සරලව අපි දැක්කේ මේක ඇල්ල විතරයිනේ. අපි දැන් මේකත් ගමු. බලමු මේකත් දාලා සමන් ඊළඟ කොටස. මාලා දෙවෙනි කොටස. ඉතින් මේ වගේ වාට කොටස් ඇඩ් කර කර පහළට තව යන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්.
අපි මේක රන් කරමු. මලා මොකද මේ ෆෝන් එක දිහා බලාගෙන කල්පනා කරන්නේ? මේ බලන්ඩක සමාන් පිටරට යාළුවෙක් මට එව වොයිස් මෙසේජ් එකක්. එයා කියන දේ මට තේරෙන්නේ නැහැ. තුමාට පේනවා ඇති. ඒකත් රන් ඕකට කරලා කලබල පස්සේ වෙන්න වෙන්නේ දෙයක් තාම නැහැ. ලස්සනට මේක එනවා. Google AI voice translate එක පාවිච්චි කරන්නකෝ. ඒකෙන් මොකද වෙන්නේ සමාන්? ඉතින් ඔයාලට තේරෙනවා ඇති. ඊටාම ලස්සනට මේ වගේ ඔයාලට පුළුවන් ස්පීච් එක ජෙනරේට් කරගන්න. ඉතින් මේක try කරලා බලන්න. වීඩියෝ වලට ගොඩක් ස්තුතියි. අපි තවත් වීඩියෝ එකක් හම්බ වෙනකන් සුබ දවසක් හැමෝටම.